ඕගලන්ට. හරි පහසුවෙන් මේ බයික් තුන අතරින් ඕගලන්ට K6 එක අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන් වෙන දේ තමයි මේ බයික් එකේ ඉස්සරහා තියෙන මූණේ පෙනුම. හෙඩ්ලයිට් එක ඩුවල් හෙඩ්ලයිට් එකක් එක බයික් එක ඇවිල්ලා තින්නේ. ඒකෙන් හරි ලස්සන පෙනුමක් මේ බයික් එකට ගෙනත් දීලා තිනවා. ඒක හරි විශේෂයි. ඒක ඔබ හොඳින් අවබෝධ කරගන්න මේ බයික් එකේ තියෙන විශේෂත්වය කොයි ආකාරයේද කියන දේ. ඉතින් Sumra K6 බයික් එක අද මේ ඔබ දකින විදිහෙන් බැලුවාම ඩුවල් හෙඩ්ලයිට් එකත් එක්ක විශේෂයෙන්ම මේ තියෙන ඩිසයින් එක ඇත්ලටික් ලුක් එක ඇවිල්ලා තිනවා. කියන්න ඕනේ අද මාකට් එකට ඇවිල්ලා තියෙනවා තවත් EV බයික්ස් ගොඩක්. හැබැයි මේ හැම EV බයික් එකක් එක්ක බැලුවාම අද අපිට දකින්න තියෙන ස්මාර්ට් ලුකින් තියෙන පිරිමි අයට ඉතාමත් හොඳින් පාවිච්චි කරන්න තියෙන මේ කැටගරි එකේ තියෙන හොඳම පෙනුම තියෙන ලස්සන කියන එක තමයි මට මුලින්ම ඔයගලන්ට කියන්න තියෙන්නේ. ඒ අවුට් අපියරන්ස් එක ගැන මම දෙයක් ඔයගලන්ට කියන නිසා. හරි ෆීචර්ස් වලට එකින් එක අපි දැන් යන්න ලෑස්ති වෙමු. මේකේ වැදගත්ම දේ තමයි මේකේ මෝටර් පවර් එක. මෝටර් පවර් එක ඔයගලන්ට පේනවා කිලෝ ගත්තොත් වොට් 1500ක ප්‍රමාණයකින් බැටරි එකක් මේකේ තියෙනවා. සාමාන්‍යයෙන් ගත්තොත් වැගනාර් එකකට තියෙද්දිත් මීට වඩා පොඩ්ඩක් වැඩි බලයක් තියෙන මෝටර් එකක්. ඒ කියන්නේ බයික් එකට ඒ කිට්ටුවෙන් යන මෝටර් එකක් මේක ඇවිල්ලා තියෙනවා. ඒ අතර ගත්තාම වෝල්ට් ප්‍රමාණය මේකේ ගත්තොත් 72ක තියෙනවා. ඒ වගේම ඇම්පියර් ධාරිතාව 38කින් යන්න පුළුවන් විදියට ග්‍රැෆයින් බැටරි එකක් තියෙනවා. එතකොට රත් වීමේ සම්භාවිතාව හරිම අඩුයි ලිතියම් අයන් වලට ප්‍රමාණෙත් එක්ක ගත්තාම. එතකොට සේෆ්ටි එක අතින් ඉතාමත් ඉහළ තැනක තියෙන බයික් එකක් තමයි මේ බයික් එක. ඒ වගේම තමයි විශේෂයෙන්ම ගත්තොත් මොෆෙට් ප්‍රමාණය 12 විදියට සාමාන්‍යයෙන් එන බයික්ස් වලට ඒක 6ක් විදියට තමයි සැලකෙන්නේ. ඒ නිසා හොඳ ඇම්පියර් ධාරිතාවක් ඇදලා අරගන්න මෝටරේට හැකියාවක් තියෙනවා. නෝමල් බයික්ස් වල අද EV බයික්ස් වල 6 කියන කැටගරි එකේ තියෙන එක මේක 12ක් ඇවිල්ලා තියෙනවා. ඒ කියන්නේ මේ බයික් එක ඉතාමත් හොඳ පවර් එකක් සහිත බයික් එකක් විදියට හඳුන්වන්න පුළුවන්. මැක්සිමම් ස්පීඩ් එක අපිට පැඩ කිලෝමීටර් 65ක වේගෙන් යන්න පුළුවන්. පැඩ කිලෝමීටර් 65ක වේගෙන් මේ බයික් එක යන්න පුළුවන්. එක charging time එකක ඔබට යන්න පුළුවන් ප්‍රමාණය කිලෝමීටර් 120ක්. කිලෝමීටර් 120ක් යන්න පුළුවන් එක charge එකකින්. මේකේ වැදගත් ගොඩාක් දේවල් තව කියන්න මට ඉස්සරහට එකින් එක දේවල් තියෙනවා. ඊළඟට වැදගත්ම දේ තමයි මේකේ බ්‍රේකින් සිස්ටම් එක. ලෝකේ තියෙන හයි ටෙක්නොලොජි එක බයික්ස් වලට EV බයික් වලට පාවිච්චි කරන්න පුළුවන්. ඒ බ්‍රේක් සිස්ටම් එක මේකේ පාවිච්චි කරලා තිනවා. ඩිස්ක් බ්‍රේක් එක රෝද දෙකටම පාවිච්චි කරලා තිනවා. ඒ වගේම TCS කියන traction control assist system එක එහෙම නැත්නම් anti skid system එක වාහනයට එහෙම නැත්නම් බයික් එකට ඇවිල්ලා තිනවා. ඒ කියන්නේ වැස්සක යනකොට ලිස්සන වෙලාවකට ඕනම පාරකදී ඕගලන්ට බොහොම පහසුවෙන් බය නැතුව බ්‍රේක් කරන්න පුළුවන්. මොකද හේතුව බයික් එකක් හරි අමාරුයි බ්‍රේක් කරන්න. මොකද බ්‍රේක් කරාට පස්සේ ගොඩාක් ලිස්සලා යනවා. නමුත් TCS ටෙක්නොලොජි එක මේ බයික් එකට ඇවිල්ලා තියෙන නිසා බය නැතුව ඕන වෙලාවක ඕගලන්ට බ්‍රේක් කරන්න පුළුවන්. බයික් එක ඕගලන්ව ස්ටැබිලිටි එක තියාගන්න කන්ට්‍රෝල් කරලා දෙන බයික් එකක් විදියට තමයි අපිට K6 බයික් එක ඉන්ට්‍රොඩියුස් කරලා දෙන්න පුළුවන් වෙන්නේ. සයිස් එක ටයර්ස් වලින් ගත්තාම රිම් සයිස් එක 12 විදියට තියෙන්නේ. බැලුන් සයිස් එකයි සාමාන්‍යයෙන් 90 ලෙවල් එකේ සහ 90 80 විදියට ඒක ඕගොල්ලන්ට හරි සරල සාමාන්‍යයි කියන දේ කියන්න ඕනේ. බයික් එකක තියෙන ප්‍රමාණය සයිස් එක හරිම වැදගත් දෙයක් තමයි බයික් එකක. ඒකෙන් තමයි ඇත්තටම බයික් එකේ කන්ට්‍රෝල් එක තියෙන්නේ. උස කොච්චරද දිග කොච්චරද පළල කොච්චරද කියන දේ තමයි. ඒ වගේම රයිඩින් පොසිෂන් එක ඒ මත තමයි තීරණය වෙන්නේ. ඇඟට අමාරුවක් නැති වෙන විදියට ඒ වගේම ඩ්‍රයිවර් රයිඩ් කරන කෙනාට හරි විදියට මේක රයිඩ් කරන්න පුළුවන් වෙන්නේ ඒ පොසිෂන්ස් ආවම. ඒ නිසා මිලිමීටර් වලින් ගත්තාම ඔබට පැහැදිලි වෙන ඇති බයික් එකේ දිග 1846ක් විදියට තියෙනවා. ඒ වගේම බයික් එකේ අපි ගත්තාම සාමාන්‍ය ප්‍රමාණය උස විදියට අපි ගත්තොත් 753ක්. ඒ වගේම පළල ප්‍රමාණය 1405ක් විදියටයි මිලිමීටර් වලින්
තියෙනවා. එතකොට වීල් දෙක අතර දුර ප්‍රමාණය 1919 මිලිමීටර් විදියටයි තියෙන්නේ. මේක හරි වැදගත් බයික් එකේ ස්ටැබිලිටි එකට. ඒ වගේම රයිඩ් කරන කෙනාගේ පහසුව සඳහා. ඊළඟ වැදගත්ම දේ තමයි මේ බයික් එකට ආවට පස්සේ මේ බයික් එකේ තියෙන ප්‍රමාණයත් එක්ක තවත් වැදගත්ම දේ තමයි මේකේ තියෙන සීට් එක. එයා මේක ගත්තොත් සීට් එකේ තියෙන වැදගත්ම එක කාරණයක් තමයි ඒවියේෂන් සපෝටිව් සිස්ටම් එකේ එයා බැලූන් කන්සෙප්ට් එක පාවිච්චි කරලා හදලා තියෙන ඉතාමත් හොඳ ලෙදර් එකෙන් නිර්මාණය කරලා තියෙන සීට් එකක් තමයි මේ බයික් එකට ඇවිල්ලා තියෙන්නේ. ඒ වගේම රයිඩ් කරන කෙනා වගේම පැසෙන්ජර් පිටිපස්සේ යන කෙනාටත් බොහොම පහසුවෙන් නිදහසේ යන්න සපෝටිව් දෙයක් ඔබට මේ දකින්න තියෙනවා. ඉතින් ඒ හැමදේම එක්ක ගත්තාම K6 මේ බයික් එකේ තියෙන විශේෂත්වය හරිම වැදගත් තැනක තියෙනවා. ස්මාර්ට් වගේම කියුට් වගේම අද ඔබට දකින්න තියෙන ටෙක්නොලොජි එකේ හයි එන්ඩ් එකේ බයික් එකක් විදියට ඩිජිටල් ඩිස්ප්ලේ එකක් මේක සම්පූර්ණයෙන් ඇවිල්ලා තියෙන්නේ. බයික් එකේ තියෙන බේසික් ඉන්ෆර්මේෂන්ස් හැමදේම බැටරි එකේ කැපැසිටි එක කොච්චරද, තව කොච්චර කිලෝමීටර් ප්‍රමාණයක් ඔයගොල්ලන්ට යන්න පුළුවන්ද කියන මේ හැම ෆැසිලිටි එකක්ම ඔයගොල්ලන්ට ඩිජිටල් මීටර් එකෙන් අඳුන ගන්න පුළුවන් කමක් ලැබෙනවා. ඉතින් මේක හරිම විශේෂත්වයක් තියෙනවා. ඉතින් ලෝකේ අද EV බයික්ස් වලින් වැඩියෙන්ම සෙල් වෙන බයික් අතර ප්‍රමුඛ තැනක අද ලෝකයේ තියෙන බයික් එකක් තමයි Sumra K6 කියන බයික් එක. බොහොම සරලව ඔබට කියන්න ඕනේ. ඉතින් බයික් එකේ ෆ්‍රන්ට් වීල් එකෙත් ඒ වගේම රියර් වීල් එකේ දෙකේම ඩිස්ක් බ්‍රේක් එක පාවිච්චි වෙලා තිනවා. ගොඩක් බයික්ස් වලට ඒ සිස්ටම් එක එන්නේ නැහැ. සස්පෙන්ෂන් සිස්ටම් එක ගත්තොත් ඉතාමත් හොඳ කම්ෆර්ටබල් විදියට shock absorbers පාවිච්චි කරලා තියෙන්නේ. හොඳට ඕන වෙලාවක බම්පි රෝඩ් එකක ගියොත් ඒ කියන්නේ බම්ප් වෙන ගැටි තියෙන පාරක ගියත් අපිට ඒක කොන්දට ඇඟට දැනෙන්නේ නැති විදියට ඒ shock එක absorb කරන්න පුළුවන් වෙන හොඳ shock absorber system එකකුත් එක්ක තමයි අද Sumra එකේ ඔබ ගෙදරට එහෙම නැත්නම් ඔබට ඇවිල්ලා තියෙන්නේ. මේක විශේෂම දේ කිලෝමීටර් 100ක දුර මේ බයික් එකේ යන්න පුළුවන් ගාන කීයද කියලා ඔයගලන්ට කියන්න. අතන පල්ලෙහාට ගිහිල්ලා ඔය තියෙන පුංචි කැලේ මං හරි ආසාවෙන් රොටි කාලේ යනවා. ඒ රොටියක් කන ගානකින් කිලෝමීටර් 100ක් යන්න පුළුවන් මේ බයික් එකේ. රුපියල් 80යි කිලෝමීටර් 100ක දුරක් යන්න පුළුවන් මේ බයික් එක. ඒක විශේෂත්වයක් නෙවෙයිද කියන දේ මම ඔබෙන් අහනවා. රුපියල් 80කින් තමයි යන්න පුළුවන් වෙන්නේ. පෙට්‍රල් වලට අද බයික් එකට ඕගොල්ලන් වියදම් කරන පෙට්‍රල් ලීටර් එකකට වියදම් කරන එකෙන් පෙට්‍රල් කාලකට වියදම් කරන පොඩි කාලේ බෝතලේට වියදම් කරන මුදලින් ඕගොල්ලන්ට කිලෝමීටර් 100ක් යන්න පුළුවන්. කිලෝමීටරයකට 780යි ඔබට වැය වෙන්නේ මේ බයික් එක පාවිච්චි කරොත්. මේ බයික් එකේ මිල ලංකාවේ අද EV මාකට් එකේ තියෙන අඩුම මිල තියෙන බයික් එක. ඒක මම අන්තිමට කියන්නම්.